සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම Revit Lab YouTube channel එකට. අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන කොහොමද nested family එකක් ඇතුළේ තියෙන parameter value එකක් අපි project එකේදී වෙනස් කරගන්නේ කියලා. හරි මේක තමයි 2024 Revit opening view එක. මම 2024 තමයි මේ family එක හදන්නේ. ඊට පස්සේ මෙතන අපි new family එකක් open කරගන්න ඕනේ. metric template එකක් මම ඒකට use කරන්නේ. එතකොට මේ එක තමයි ප්‍රොජෙක්ට් එක. මේකෙදී අපි ඕපන් කරගන්නවා මේ ටේබල් ෆැමිලි එක ක්‍රියේට් කරන්න new ගිහිල්ලා new වල ෆැමිලි සිලෙක්ට් කරලා එතන අපි සිලෙක්ට් කරගන්න ඕන මෙට්‍රික් ටෙම්ප්ලේට් එක කියන මෙට්‍රික් ඩිසිප්ලින් එක ඉංග්‍රීසි මෙට්‍රික්. ඊට පස්සේ මේ ටේබල් එක කියන්නේ සාමාන්‍යයෙන් ෆර්නිචර් සිස්ටම් එක ෆර්නිචර් එකක්. එතකොට අපි මෙතන ටෙම්ප්ලේට් එක විදියට යූස් කරන්නේ මෙට්‍රික් ෆර්නිචර්. මෙට්‍රික් ෆර්නිචර් එක සිලෙක්ට් කරලා ඕපන් වෙනවා. හරි මේක තමයි ෆැමිලි ටෙම්ප්ලේට් එක. අපි මුලින්ම හදාගමු ටේබල් එකේ টপ සර්ෆේස් එක. ඒ කියන්නේ උඩ ලෑල්ල. ඒකට මුලින්ම එක්ස්ට්‍රූෂන් එකක් අපි හදාගන්න ඕන. එක්ස්ට්‍රූෂන් කියන කමාන්ඩ් එකට ගිහිල්ලා මෙතනින් අපි රෙක්ටැන්ගල් එකක් ක්‍රියේට් කරගන්නවා මේ රෙෆරන්ස් ලෙවල් එකේ. ඊට පස්සේ ඒකට අපි මේ වගේ දෙපැත්තට ඩයිමෙන්ෂන්ස් දෙකක් දාගන්නවා. ඊට පස්සේ මේ රෙෆරන්ස් ලයින් එක ක්ලික් කරලා තමයි මේ දෙපැත්තේ ලයින්ස් දෙක සිලෙක්ට් කරලා අපි ඩයිමෙන්ෂන් එක දාගන්නේ. ඊට පස්සේ මෙතන equal කියන එක ක්ලික් කරාට පස්සේ මේ රෙෆරන්ස් ලයින් එකට දෙපැත්තෙන් මේ ඒ ලයින්ස් දෙක equal වෙනවා. ඒ කියන්නේ symmetric කරනවා. ඊට පස්සේ මෙතනත් මේ විදිහට ඩයිමෙන්ෂන් එකක් දාලා ඒකත් equal කරගන්නවා. කරලා escape එක ඔබලා මේක finish කරගන්නවා. ඊට පස්සේ මේ අපි දැන් ඉන්නේ reference level එකේ. අපි මේකේ front level එකට යනවා. මෙතන මේ පැත්තට front level එකෙන් තමයි පේන්නේ අපිට මේ table එක කොච්චර thickද කියලා ඒකේ thickness එක. ඊට පස්සේ අපි thickness එක කොච්චරක්ද කියන එක වෙනස් කරන්නත් අපි මෙතන reference line එකක් දාගමු. reference line එකක් දාගෙන reference line එකට මේකේ top surface එක align කරන්න. align කරලා ඊට පස්සේ අපි මේකේ thickness එක measure කරන්න dimension එක දා ගන්නවා. ඒ වගේ ඊට පස්සේ අර අපි කලින් ඉඳපු reference level එකටත් ගිහිල්ලා අපි dimension එකක් දා ගන්න ඕන. මේකේ එක side එක center line එක select කරලා කියන්නේ මේ reference line එක select කරලා එක surface එක click කරලා dimension එකක් දා ගන්න. මෙතනත් center එකයි මේක click කරලා dimension එකක් දා ගන්නවා. ඊට පස්සේ අපි හිතමු මේ පැත්ත තමයි table එකේ length එක. මේ පැත්ත තමයි table එකේ width එක. අපි ඊට පස්සේ මේ dimension එක click කරලා මෙතන තියෙනවා create parameter කියලා එකක්. අන්නේ create parameter කියන එක click කරාට පස්සේ අපිට දාන්න පුළුවන් මේ dimension එකට parameter එකක්. අපි එතනට දාගමු L1 කියලා. type එක තියෙන dimensions එක okay කරනවා. ඊට පස්සේ මේකත් click කරලා ඒකට දාගමු අපි L2 කියලා. ඊට පස්සේ අපි කලින් හිටපු front view එකට ගිහිල්ලා ඒකට දාගමු අපි L3 කියලා. හරි. ඊට පස්සේ අපිට දැන් මේ project එකේ මේ family template එක කියන්නේ මේ project එකේ අපි හදාගත්ත මේ dimensions තුනට අදාළ parameters තුන අපිට මෙතන පෙන්වනවා. මේ විදිහට. ඊට පස්සේ අපි මේ හදාගත්ත model එක මේ තියෙන්නේ අපි හදාගත්ත table එකේ top එකේ මේක thickness එක නම් වැඩි මම ඒක වෙනස් කරන්නම්. අපි L3 තමයි දැම්මේ table එකේ thickness එකට ඒකට මම 50ක් දාන්නම්. ඒ විදිහට thickness එක වෙනස් කරගන්න පුළුවන්. අපි මේ හදාගත්ත මොඩල් එක ලෝඩ් කරන්න ඕන තව ෆැමිලි එකකට. අපි මේ ෆැමිලි එකේදී තමයි හදන්නේ මේ ටේබල් එකේ legs 4. මම එහෙම කරන්න හේතුව තමයි එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද parameters
මැප් කරන්න කියලා. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන පැරාමීටර්ස් අර ප්‍රොජෙක්ට් එකට දැම්මට පස්සේ එකකින් වෙනස් කරන්න පුළුවන් විතර හදාගන්න කොහොමද කියලා මම එතකොට පෙන්නන්නම්. මේක ඊට පස්සේ ඊට කලින් අපි මෙතන වෙනස් කරගන්න ඕනේ. දැන් මෙතන දැන් L1 කියන length එක කියන්නේ table එකේ actual length එකෙන් half භාගයක්. එතකොට අපි මෙතන තව parameters තුනක් හදා ගන්න ඕන. අපි ඒ කියන්නේ මේ family එකට දෙන parameters. ඒ කියන්නේ අපි length එකට දෙන value එක. එතකොට ඒ length එකට දෙන value එකෙන් භාගයක් තමයි equal වෙන්න ඕන L1ට. එතකොට මෙතන අපි අලුතෙන් එක හදා ගන්නවා. මෙතන තාම අපි length කියලා dimension එකක් okay කරනවා. ඊට පස්සේ අපි තව එකක් දාගමු width කියලා. ඊට පස්සේ අපිට මේ L3 value එක කියන්නේ අපි අතන දාගත්ත thickness එක මේක apply කරලා okay කරගන්න. front එකට ගියාට පස්සේ අපිට පේනවා මෙතන L3 value එක කියන්නේ table එකේ actual thickness එක. ඒක නිසා මෙතන L3 value එකට අපි අගයක් දුන්නොත් ඒ අගේ සමාන වෙන ඇත්තම table එකේ thickness එකට. එතකොට මේක අපි rename කරගමු thickness කියලා. මම මේ කරන්න හේතුව ඔයගොල්ලන්ට පස්සේ පැහැදිලි වෙයි ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දී thickness කියලා. හරි. එතකොට අපි මෙතන length කියන එකට තමයි අර main project එකට load කරාට පස්සේ value එකක් දෙන්නේ. එතකොට මෙතෙන්ට අපි හිතමුකෝ 1000ක් දෙනවා කියලා length එකට. එතකොට මේ length එක 1000ක් දුන්නාට පස්සේ මේ table එකේ අර L1 value එක සමාන වෙන්න ඕන මේ length එකෙන් භාගයකට. මෙන්න හේතුව දැන් මෙතන අපි length එකට දෙනවා 1000ක්. එතකොට මේ table එකේ total length එක සමාන වෙන්නේ 1000කට. එතකොට L1 සමාන වෙන්නේ 1000න් භාගයක්. එතකොට මෙතන ෆෝමියුලා එකක් දෙනවා L1 equals length divide by 2. ඒ වගේම තමයි width එක. divide by 2. sorry. හරි. එතකොට මෙතන width එකට අපි නෑ length එකට අපි දුන්නු 2000. width එකට දෙමු 1000. ඊට පස්සේ ඒකට අනුව මේ දෙක වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ අපි ආයේ තව family එකක් open කරගන්න ඕන. මෙතන new ගිහිල්ලා family ගිහිල්ලා අපි මෙතන furniture මෙතන දැන් ඒවල තියෙන්නේ imperial system එක. එතනින් අපි metric select කරලා metric furniture ගිහිල්ලා open කරගන්නවා. එතකොට මෙතන family 4 කියන එක තමයි දැන් open වෙලා තියෙන්නේ. අපි කලින් හදපු project එක තමයි මේක. අපි කලින් හදපු family part එක. ඊට පස්සේ මේ හදාගත්ත එක අපි load කරගන්න ඕනේ මෙතන family 4 කියන එකට. එහෙම load කරගන්න ඕනේ. මේ දැන් අපි ඉන්නේ reference level එකේ. ඒක මේ විදිහට place කරගන්නවා. ඔයාලට මේ තව ටිකක් හොඳට බලන්න පුළුවන් මේකේ detail level එක fine දාලා මේක shade දාන්න. හරි. ඊට පස්සේ මෙතන 3D view එකට යන්න. මේක තමයි අපි අරකින් load කරගත්ත family එක. හරි. ඊළඟට අපි මේක legs ටික දා ගන්න ඕන. ඒකට අපි reference level එකට ගිහිල්ලා අපි ඒකෙදිත් extrusion එකක් ගමු. extrusion එක අරගෙන මේකේ pick a plane දීලා work plane එක අපි select කරගන්න ඕන. අපේ මොන plane එකේද ඒ extrusion එක හැදෙන්නේ කියලා. ඊළඟ මේක click කරන්න. ඊට පස්සේ මෙතනින් දාගමු අපි මේ වගේ rectangle එකක්. මේ leg එකේ cross section එක. ඊට පස්සේ මේක select කරලා මෙතන තියෙනවා mirror grow axis කියලා. ඒකෙදි වෙන්නේ අපි අර select කරපු එක mirror වෙන්නේ අපි අඳින axis එක දිගේ. මේක click කරලා අපි මෙතන axis එක create කරාට පස්සේ මේක මේ පැත්තට mirror වෙනවා.
ඊට පස්සේ මේ දෙකම සිලෙක්ට් කරලා එතන mirror draw axis දීලා මෙහෙම mirror කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක finish කරන්න 3D view එකේදී legs ටික පේන්නේ මෙහෙමයි. නමුත් දැන් මේක තියෙන්නේ legs ටික ඇඳලා තියෙන table එකේ උඩ පැත්තට. අපි ඒක වෙනස් කරගන්න ඕන table එක යටට මේ විදියට. කරලා මේ table එකේ legs ටික මෙතන මේ අපි පටන් ගත්තේ මේ work plane එකෙන්නේ. එතකොට මෙතන work plane එක වෙන්න ඕනේ ඇත්තටම table එකේ bottom එක. එතකොට මෙතන edit work plane කියලා pick a plane දුන්නකොට පස්සේ මේක select කරාට පස්සේ ඒකේ start work plane එක මේකේ bottom එක වෙනවා. හරි. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ මේකේ legs වල height එක වෙනස් වෙන parameter එකක්. අපි ආපහු මේ family එකේ front view එකට ගිහිල්ලා මේ table එක අපි දාගමු reference level එකකින් නම් උඩට. ඒ කියන්නේ අපි මේ place table එක place model එකේ place කරන තැන ඉඳන් උඩට තියෙන විදියට. ඒකට මේ උඩ surface එක click කරලා up arrow එකකින් උඩට තියෙන arrow එක click කරලා ඊට පස්සේ මේ table එක මෙහෙම උඩට යනවා. ඊට පස්සේ මේ legs ටික අපි align කරගන්න ඕන reference level එකට. ඒක lock කරන්න ඕන. ඊට පස්සේ මේක නම් කොහොමත් මේ අපි මේ plane එක දාපු නිසා මේ plane එක තමයි start කරන්නේ. ඒ වුණාට අපි ආයේ ඒක lock කරගමු මේ table එකේ bottom surface එකට legs වල top surface එක align කරලා lock කරන්න ඕන. හරි. ඊට පස්සේ අපි මෙතන ආයේ reference plane එකක් ගහමු table එකේ top එකට. ගහලා table එකේ top එක align කරමු මේ reference plane එකට. align කියන command එකට ගිහිල්ලා මේ reference plane එක select කරලා table එකේ top එක click කරන්න. click කරලා lock කරන්න. හරි. ඊට පස්සේ මෙතෙන්ට ආයේ dimension එකක් දාගමු. reference level එකේ ඉඳගෙන මේ reference level එකට. ඊට පස්සේ අර අපි කලින් family එක කරද්දි කරා වගේම මෙන්න මේ dimension එක click කරලා ඒකට අපි parameter එකක් set කරගන්න ඕන. අපි එතන දාමු table height කියලා. dimension එක ඒකත් apply කරමු. හරි. එතකොට මේ family එක තමයි අපේ project එක load කරන final family එක. එතකොට මේ table මම 3D view එකට යන්න පැහැදිලි කරන්න. එතකොට හරි. එතකොට මේ table එකේ මේ උඩ surface එක අපි create කරේ කලින් family එකේ. එතකොට ඒ කලින් create කර family එක අපි මේකට load කරලා මේකෙදි තමයි legs ටික අපි create කරේ. එතකොට මේ template එකේදී අපිට මේ අර කලින් project එකේදී create කර parameters ටික මෙතන පෙන්වන්නේ නැහැ. හේතුව දැන් මෙතන සාමාන්‍ය parameters පෙන්වන්න මෙතන මම කිව්වේ. එතකොට මෙතන ගියාට පස්සේ මෙතන පෙන්වන්නේ අපි මේ project එකේ හදාගත්ත table height කියන parameter එක විතරයි. එතකොට මේකේ parameters ටික පෙන්වන්නේ මෙතන මේ අපි load කර family එක select කරලා මෙතන edit type ගියාට පස්සේ අන්න එතන තමයි පෙන්වන්නේ අපි කලින් හදාගත්ත parameters ටික. එතකොට අපි මේ parameters map කරගන්න ඕන මේ project එකට. ඒක කරන්න මෙහෙමයි. අපි මේ project එකේදීත් හදාගන්න ඕන parameters තුනක්. thickness එකට, length එකට, width එකට. ඒක හදාගන්න මෙතනට ගිහිල්ලා family types වලට ගිහිල්ලා මෙතනින් අලුත් එකක් හදනවා. length කියලා දාමු. table එකේ length එක. එතකොට මේ parameter එක තමයි project එකට යන්නේ. table එකේ length එක. ඊට පස්සේ table එකේ width එක. ඊට එක table එකේ thickness එක. හරි. මේ parameters තුනට අපි value එකක් දෙන්න ඕන මේ parameters හදපු ගමන් නැත්තම් map කරද්දී අර කලින් family එකේ parameter එක ගන්න මෙතන තියෙන value එක. එතකොට මෙතන 0 තිබ්බොත් එතන error එකක් යනවා. ඒක නිසා මෙතන thickness එකට අපි දෙමු table එකේ thickness එකට 50ක්. length එකට අපි 2000 දෙමු. width එකට 1000 දෙමු. අපි height එක 1500කට වෙනස් කරමු. හරි. ඕකේ දෙන්න. ඊට පස්සේ අපි දැන් තමයි map කරන්න යන්නේ.
එතකොට අපි කලින් ෆැමිලි එකෙන් ලෝඩ් කරගත්ත ෆැමිලි එක සිලෙක්ට් කරලා ඒකේ එඩිට් ටයිප් ගන්න. එඩිට් ටයිප් ගිහිල්ලා අපි කලින් ප්‍රොජෙක්ට් එකේ thickness කියලා දාගත්ත එක ඉස්සරහින් තියෙන මේ වගේ shape එකක්. ඒක ක්ලික් කරාට පස්සේ අපිට පෙන්නනවා අපි දැන් මෙතන මේ ප්‍රොජෙක්ට් එකේදී හදාගත්ත parameters ටික. ඒතර මෙතන thickness එක සිලෙක්ට් කරලා ඒක okay දුන්නාට පස්සේ මේ ප්‍රොජෙක්ට් එකට දාන වැලියු එක මත අනේ අර කලින් තිබ්බ ෆැමිලි එකේ වැලියු එක වෙනස් වෙනවා. ඒ විදිහටම length එකත් map කරගන්න ඕනේ කලින් මේ ප්‍රොජෙක්ට් එක හදාගත්ත length එකට width එකත් map කරන්න ඕන. කලින් හදාගත්ත width එකට apply කරන්න okay කරන්න. හරි. හරි. ඊට පස්සේ අපි දැන් ෆැමිලි එක හදාගෙන ඉවරයි. මේ ෆැමිලි එක අපි දැන් ලෝඩ් කරමු ප්‍රොජෙක්ට් එකට. මේක අපි අපි මුලින්ම ඕපන් කර ප්‍රොජෙක්ට් එක. ඒකට ගිහිල්ලා දැන් ඩීටේල් එක ෆයින් දීලා ෂේප් දෙන්න. එතකොට අපිට පුළුවන් මේ ප්‍රොජෙක්ට් එකට අපි අර ෆැමිලි එක ලෝඩ් කරාට පස්සේ මේක ක්ලික් කරලා එඩිට් දුන්නාට පස්සේ අපිට ඕන ඩයිමන්ෂන්ස් වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙතන length එක 3000 දුන්නොත් ඒකට දාලා ටේබල් එකේ length එක වෙනස් වෙනවා. width එක 2000 දුන්නොත් ඒකට දාලා width එක වෙනස් වෙනවා. එතකොට thickness එක 100 දුන්නොත් 100 දුන්නොත් ඒකට දාලා thickness එක වෙනස් වෙනවා. table height එක 2000 දුන්නොත් ඒකට දාලා height එක වෙනස් වෙනවා. ඔය විදිහටම ඔයගොල්ලන්ට පුළුවන් මේකට material parameter එකක් දීලා අපි අර මුලින්ම හදපු project එකට කියන්නේ මම ඒක කරලා පෙන්නනවා. අපි මුලින්ම හදාගත්ත project එක කියන්නේ මේක. දැන් මෙතන මේ උඩ views ටික වැඩි ඒක නිසා මට මුලින්ම හදාගත්ත හොයාගන්න බෑ. ඒක නිසා මම මෙතන අපේ project එකටම ගිහිල්ලා ඒක 3D view එකට ගිහිල්ලා family එක select කරලා edit family යන්නම්. ඊට පස්සේ ආයෙ 3D view එකට ගිහිල්ලා මේක තමයි අපි හදාගත්ත family එක. මේක තමයි material එක කියන්නේ අර අපි මුලින්ම හදාගත්ත family එක. ඒක select කරලා ඒකෙත් අපි edit family යනවා. ඊට පස්සේ හරි මේක select කරාට පස්සේ මේක නිකම් extrusion නෑනේ. එතකොට මේක select කරාට පස්සේ අපිට මෙතන දකුණු පැත්තේ පේනවා මේකේ material එක. මේ දැනට නම් material එක තියලා නැහැ. එතකොට මේ මේකට දෙන material එක වෙනස් කරන්න parameter එකක් අපි මේ project එකෙත් දා ගන්න ඕනේ. එතකොට ඒක තමයි අපි map කරලා අනිත් project එකට අරගෙන යන්නේ. ඒක නිසා මෙතන අපි parameter එක හදා ගන්න ඕන. top material top කියලා දෙන්න. එතකොට ඒකේ data type එක වෙන්නේ material. මම හිතන ඔයගොල්ලන්ට තේරෙන්නේ කියලා. එතකොට ඒ type එක දීලා okay දෙනවා. apply කරනවා okay කරනවා. ඊට පස්සේ මේක select කරලා අපි කලින් කරපු විදිහටම මෙතන material කියන parameter එක ඉස්සරහා දිනනවා. associate family parameter කියලා. ඒකට එතනින් තමයි map කරන්නේ. ඒ ක්ලික් කරාට පස්සේ අපි මෙතන හදාගත්ත material එක අපිට පේනවා. ඒ ක්ලික් කරලා okay දෙන්න. ඊට පස්සේ මේක load කරගන්න ඕන. අතර family 4 කියලා අපි හදාගත්ත එකට අපි legs ටික දාපු family එකට. ඒකට ගිහිල්ලා overwrite existing version දෙන්න. දුන්නාට පස්සේ legs ටික හදාගත්තේ අපි මේ family එකේ නිසා legs ටිකේ material එකට අදාළව parameter එකක් දාලා map කරන්න අපි මේ family එකේදී. එතකොට මේකෙදී අපි parameters දෙකක් හදා ගන්න ඕන. අපි එකක් හදා ගන්න ඕනේ අර අපි කලින් එකේදී හදාගත්ත material එක map කරන්න ඕන parameter එකකට එකක් හදා ගන්න ඕනේ. අනිත් එක legs වලට අදාළ material එක වෙනස් කරන්න තව parameter එකක් හදා ගන්න ඕන. එකක් හදාගමු material top කියලා data type එක
මැටීරියල් දාලා ඕකේ කරන්න. අපි ඊට පස්සේ තව එකක් හදාගමු. මැටීරියල් ලෙග්ස් කියලා. ඒක ඇප්ලයි කරන්න ඕකේ කරන්න. හරි. ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා මේ තමයි අපි කලින් ප්‍රොජෙක්ට් එකේ හදාගත්ත මොඩල් එක. ඒක සිලෙක්ට් කරලා ඒක එඩිට් ටයිප් කරන්න. ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා අපි ඒකේ කලින් ප්‍රොජෙක්ට් එකේ හදාගත්ත පාරාමීටර් එක material top කියලා. ඒක එතකොට මෙතන ඉස්සරහා කියන්නේ එක සිලෙක්ට් කරලා ඒකට දාගන්න මෙතන මේ ප්‍රොජෙක්ට් එකේදී හදාගත්ත පාරාමීටර් එක සිලෙක්ට් කරලා ඕකේ දෙන්න. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේදී අපිට වෙනස් කරන්න පුළුවන් අර කලින් ප්‍රොජෙක්ට් එකේ තියෙන පාරාමීටර් එක. ඊට පස්සේ ඒක ඇප්ලයි කරලා ඕකේ කරන්න. ඊට පස්සේ legs නුත් අපි හදාගත්ත මේ ප්‍රොජෙක්ට් එකේදී extrusion එකක් විදියට legs ටික සිලෙක්ට් කරලා ඒකෙත් මේ විදිහට map කරන්න. මෙතන legs material top material legs කියන එක වෙනස් වෙන්න ඕනේ. material parameter එකක් විතර මම මේ legs කියන එක delete කරගන්නවා. delete කරනවා අලුතෙන් හදා ගන්නවා. legs කියලා මෙතන වෙන්න ඕනේ material data type එක. ඕකේ දෙන්න. apply කරන්න ඕකේ දෙන්න. ඊට පස්සේ legs ටික select කරලා මෙතන map කරගන්න material legs කියන එකට. හරි. ඊට පස්සේ මේක load කරගන්න අපේ main project එකට. override existing version. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ project එකේ ඇතුලේදී මේ family එකට materials දෙන්න දිග පළල උස වෙනස් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. මේක select කරලා එතන edit type කරන්න. එතකොට මේ project එකේදී අපිට වෙන්න ඕන legs වල material එකට දාන්න ඕනේ මොකද්ද? top එකට දාන්න ඕනේ මොකද්ද? length එක කොච්චරක්ද? කියන එක වෙන්න. මෙතනම legs වලට අපි මොකක් හරි අලුතෙන් material එකක් හදමු. අලුතෙන් material එකක් හදන්නේ මෙතන තියෙනවා new material create and duplicates material කියලා. එතන අපි new material එකක් හදා ගන්නවා. ඒක rename කරමු. leg material දාලා ඊට පස්සේ මෙතනින් අපි දාගමු මේකේ material එක මෙතනට දාගමු metal finish එකක් තියෙන material එකක් දාගමු aluminium දාගමු දාලා ඒක දාන්න මෙතනට ගියාට පස්සේ අදාළ material search කරලා එතන double click කරාට පස්සේ ඒක load වෙනවා අපි හදාගත්ත new material එකට ඒක apply කරලා okay දෙන්න ඊට පස්සේ material top එකටත් අපි අලුතෙන් එකක් හදාගමු ඒකට අපි දෙමු wood finish එකක් මේ වගේ නිකන් මේ වගේ අප්ලෝඩ් කරන්න දාලා apply කරලා okay කරන්න මේක apply කරලා okay කරන්න ඊට පස්සේ දැන් realistic යන්න අපිට උතර බලා ගන්න පුළුවන් අපි දාගත්ත leg වල materials ටිකයි මේ top surface එක material එකයි ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් family එකක් ඇතුළේ තියෙන parameter එකක් project එකට connect කරගන්නේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලනකොට ගොඩක් ස්තුතියි මේ වගේ තවත් interesting content එකක් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු